Welcome to my YouTube channel. අදත් මම දවල්ට යන්න තමයි හදන්නේ. ඒක නිසා වීඩියෝ එකක් කරන්න හිතුවා. අද මම දවල්ට යන්නේ ගෝව මල් තියනවා. ගෝව මල් තෙල් දාලා ඊට පස්සේ මුරුංගා හදනවා. මුරුංගා හදලා කිරට ඊට පස්සේ සලාදයක් තමයි හදාගන්නේ. එහෙනම් දෙකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම මුරුංගා ටික තමයි ලිපේ තියාගන්න හදන්නේ. මුරුංගා ටික සුද්ධ කරලා සෝදලා කපලා දියකිරිත් දාගෙන තියෙන්නේ. දැන් මම මේකට ලුණු අමිරිස් ටික දා ගන්නවා. ලුණු ටිකක් දා ගන්නවා. ඒ වගේම සලාගත්ත සුදු ලුණු ටිකක් දා ගන්නවා. ඒ වගේම ඒකට අමිරිස් ටිකක් දා ගන්නවා. දාගෙන දැන් තුන පහ ටික දාලා ලිපේ තියා ගන්නවා මම මේක. තක්කාලිත් එකතු කරනවා. තක්කාලි දැන් දාන්නේ නැහැ. මේ ටික තැඹුණාම තමයි එකතු කරගන්නේ. මම මේ තුන පහ ටික තමයි එකතු කරගන්නේ. මෙතන තියෙනවා දුරු කුඩු තියෙනවා, කහ කුඩු, ලුණු කුඩු, ඒ වගේම උළුහාල ඇට ටිකක් තියෙනවා. ඊට පස්සේ කුරුඳු පොතු ටිකක් තියෙනවා. ඒ ටික දැන් මම මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන මේක ටිකක් කවලම් කරලා ලිපෙන් තියා ගන්නවා. මම හදන්නේ ගෝමල් සුද්ධ කරගන්න. ගෝමල් ටික සුද්ධ කරලා සෝදලා කැලි වල කඩාගත්තා. දැන් මම මේකට යෙදලා තියන්න තමයි හදන්නේ තුන් පහ ටික දාලා. ඒකට මම දාන තුන් පහ ටික තමයි මිරිස් කුඩු ටිකක් ගත්තා. මිරිස් කුඩු, කහ කුඩු, එතකොට ලුණු කුඩු තියෙනවා. මෙතන තියෙනවා දුරු කුඩු. එතකොට උළුහාල ඇට ටිකකුත් ගත්තා මම. මේ ටික ඔක්කොම දාලා ගෝමල් ටික කවලම් කරලා තියන්න තමයි හදන්නේ. දැන් මම මේකට දා ගන්නවා. දාගෙන මේක හොඳට අතින් කවලම් කර ගන්නවා. හරි ඒක කවලම් කරගත්තා. දැන් මම මේක පැත්තකින් තියලා මුරුංගු ටික තැඹිලාද කියලා බලන්න තමයි හදන්නේ. දැන් මුරුංගු ටික තැඹිලා තියෙන්නේ. ඒකට මම දා ගන්නවා තක්කාලි කෑලි ටිකක්. ඒ ටික දාලා තක්කාලි කෑලි ටික තැඹෙන්න පොඩ්ඩක් තියලා තියෙනවා. ඊට පස්සේ මිටි ටික දාලා තමයි ගන්න තියෙන්නේ. දැන් මුරුංගු ටික තැඹිලා තියෙන්නේ. තක්කාලි කෑලි තැඹිලා දැන් මම මේකට මිටි ටික දා ගන්නවා. අද කරපුංච නම් නිලවලු වලට දාන්න තිබ්බේ නැහැ. කරපුංච නැතුව තමයි අද එළවලු හදාගන්නේ. දැන් කිරි ටික නටනකම් මම තියෙන්න හදනවා. දැන් කිරි ටික පැහිගෙන ඉන්නේ. මම දැන් මේක ලුණු බලනවා. ලුණු ඇති. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. දැන් මම මේ හදන්නේ ගෝමල් ටික තෙල් දා ගන්න. මම තෙල් ටික රැස් වුණාම අබ්‍රක් ටිකක් ඒකට දාගත්තා. ඒකටම කරවල ටික දා ගන්නවා.
ඒ වගේම සලාදට කුඩුමුණු ටිකක් දා ගන්නවා. දාගෙන කවලම් කරනවා. ඒකට මම ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම කොච්චි ටිකකුත් ඔක ටිකක් දෙදෙනකම උම්පී කරනවා. දැන් මම මේක එකතු කර ගන්නවා. තක්කාලි චුට්ටකුත් ඉතින් මම තක්කාලි ටික වැඩි කර කපාගෙන තිබුණා. ඒ ඔක්කොම හට කියලා මේ මුරුම් දෙකට දාලා මේ සලාදෙට කපාගෙන තක්කාලි ටික එකතු කරේ. දැන් මම මේකට එකතු කර ගන්නවා අර 3-5ම කවලම් කරගත්තු ගෝමල් කෑලි ටික. ගෝමල් ටික තැම්බෙනකන් දැන් මම මේ හදන්නේ සලාද ටික හදා ගන්න. මම පිපිඤ්ඤා සෝදලා පොඩියට කෑලි කපාගෙන තියෙනවා. ඒ වගේ තක්කාලි තතුරුන් ටිකක් අරන් තියෙනවා. මම මේකට දැන් ගම්මිරිස් ලුණු වරමෙව දාලා කවලම් කරගන්න තමයි හදන්නේ. ගම්මිරිස් ටික දැන් දා ගන්නවා. ඒ වගේම ලුණු කුඩු ටිකකුත් දා ගන්නවා. හරි ඒක කවලම් කරගත්තා. දැන් මම මේක ලුණු ගන්නවා. ලුණු ඇති. දැන් මම මේකට ගම්මිරිස් ටිකකුත් එකතු කර ගන්නවා. එකතු කරලා කවලම් කර ගන්නවා. තව ටිකක් තැම්බෙන මම මේක වහලා තියා ගන්නවා. දැන් ගෝමල් ටික තැම්බිලා තමයි තියෙන්නේ. මම මේක ලුණු බැලුවා. දැන් එහෙනම් මම මේක ඉතින් බා ගන්නවා. මේ කෑම ටික තමයි අද මම දවල්ට හදාගත්තේ. මුරුංග කිරට මේ වගේම ගෝමල් තෙල් දාගත්තා. සලාද හදාගත්තා. පිපිඤ්ඤා සලාද. ඒ වගේම රතු කැකුළු බත් තියෙනවා. මම එහෙනම් දැන් බත් ටිකක් බෙදා ගන්නවා. මේක තමයි අද මගේ දවල් කෑම එක. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. හැම දිනාටම බුදු සරණයි. දේශ පිහිටයි.